වෙල්කම් ටු තරුවාට්. ඔන්න අදනම් අරගෙන ආවේ ආර්ට් වීඩියෝ එකක් නෙවෙයි. මට හිතුණා මගේ ජීවිතේ ලස්සන දවසක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අවුරුදු 9ක් පුරාවටම අපිව හරි පරිස්සමින් රටේ හැම තැනටම වගේ එක්කගෙන ගියපු අපේ ආදරණීය ගමන් සගයා. එයා අද අපෙන් සදහටම සමුගන්නයි යන්නේ. ඒ කිව්වේ අද අපි එයාව එක්ස්චේන්ජ් කරලා අලුත් යාළුවෙක්ව අරගෙන එන්න කැන්ඩි යන්නයි හදන්නේ. ඉතින් මම මේ කතා කළේ මිනිසෙක් ගැන නෙවෙයි, වාහනයක් ගැන. ඔව්, ගැහෙන හදවතක් නැති වුණාට, හුස්ම ගන්න නැති වුණාට යකඩ ගොඩක් තමයි. ඒත් එයා අවුරුදු 9ක් පුරාවටම අපිව පරිස්සමින් ගමනාන්තය දක්වා අරන් ගියා. ඉතින් එහෙව් එයාට ගොඩක් ස්තුතියි. සිතින් හිඳින්න මට ලංවෙලා ගතින් කියත් නැත ඔබ වෙන්දිලා මුළු ජීවිතේ ඇතුවාදරේ රැගෙන අනිමුතුරා හිඳි මමග පලා හදහනනා තුන්ත්‍යාවේ උපසිතිවනා අතපොකනේ ගන කඳුරේ තනිවී ලඳුනේ ඔබ හාමාගෙවුණු අතීතේ රැගෙන ඉතින් අපි රෑ 12:30ට විතර තමයි පිටත් වුණේ. සර්විස් ඒරියා එකේදී පොඩි රෙස්ට් එකකුත් අරගෙන දැන් අපි ඉන්නේ කැන්ඩි වල. ඉතින් අපි රෑ පිටත් වුණ නිසා දැන් නම් හරිම මහන්සි. බඩගිනි නිදිමතයි. ඉතින් රෙස්ට් එකක් දැන් නම් ඕනමයි. ඉතින් මට කියන්න බැරි වුණානේ. අපි කැන්ඩි වලින්ම අපේ වාහනේ එක්ස්චේන්ජ් කරන්න ඕන කියලා හිතුවේ. අපිට ගොඩක්ම හිතවත් තාත්තගේ යාළුවෙක්ගේ සේල් එකකින් තමයි අපි අද අරගෙන එන අලුත් යාළුවව ගන්නෙ. ඉතින් මේ දැන් අපි යන්නේ ඒ අංකල්ගේ හොටෙල් එකට. අපි ගිහින් වොෂ් එකක් දාලා පොඩ්ඩක් රෙස්ට් කරලා අපි ආපු වැඩේට යමුකෝ. ඊට කලින් දල්දා මාලිගාවට යන්නත් ඕන. අපි බලමුකෝ. නුවර කියන්නේ නම් ඇත්තටම පිස්සුවක්. බලන්නකො මේ කොළපාට පරිසරය. මට අනුව නම් ඒක ඇත්තටම භාවනාවක්. මම හරිම ආසයි මේ view එකට සහ vibe එකට. මොකද මේ කොළපාට පරිසරය විදලා නිම කරන්න බෑ. ඇත්තටම මට ඒ ෆීලින් එක වචන කරන්න තේරෙන්නේ නැහැ. ඒ තරමටම ඒ කොළපාට පරිසරය, මීදුම, කඳු, ගස්වැල් හරිම ලස්සනයි. තාරුකා පියකට සදා නැග ප්‍රේමේ කඳුරල්ලේ නුඹ දිහා එනිසත පිලා ඉමි නුඹගේ අසරල්ලේ දෙංගිලා හිඳ ළඟ යන්නට පඩලා දැවටිල්ලේ කින්නරී නුඹ ළඟලා ආදරේ කියලා තුරා සිතලා ඉවසිල්ලේ මාගේ සුබල සඳ කුමලී තනියට සිත ළඟ රැඳි කුමලී පියවතනී මාගේ සිත ළඟ දරු රැඳිනි තනියල් ලස්සන මොදක කුලී පියවතනී දරු රැඳිනි
නුඹමයි ගෙනහාවේ ප්‍රහෙලිකාවක විසඳුමක් ලෙස වෙලා සිටියේ මාලිගාවක දහසක් net ළඟ තනියෙන් දැනුණු වෙලේ ගීතිකාවක සුවයදී සිහිනයේ රස පාසදී සමහරුන්ට නම් නුවර තියෙන්නේ ආගමක්ලු. තවත් සමහරුන්ට ප්‍රේමයක්ලු. මල් පිපෙන කාලෙට නුවර පාරාදීසයක්ලු. එහෙමත් නැත්තම් මිහිපිට දෙව්ලොවක්ලු. ඉතින් මේ ආදරණීය නගරය එහෙමත් නැත්තම් මහනුවර ගැන මේ තරම් කවිසින්දු ලියවෙන්න ඇත්තේ ඒ තියෙන ලස්සන නිසාම වෙන්න ඇති. නුවර ලස්සන වහින වෙලාවටලු. මට නම් මේ කොයි වෙලාවටත් නුවර ලස්සනයි. ඉතින් කතාවෙන් කතාව අපි දළදා මාලිගාවටත් ආවා. මල් අරගෙන අපි දැන් මේ යන්නේ දළදා වහන්සේ වන්දනා කරන්න. බලන්නකෝ ඉතින් අපිට වුණ දේ. නුවර ලස්සන බලන්න අපි ඉතින් වැස්සටත් අහු වුණා. අන්තිමේදී කුඩෙත් දාගෙන අම්මත් එක්ක දළදා වහන්සේ වන්දනා කරලා ඉවර වෙලා අපි මේ යන ගමන්. හොතටම වැස්ස. බලන්නකෝ. සුන්දර වැවරවුමට එන්නේ නෑනේ තවම හිතෙන මතක මට ගන්න නෑනේ හිතට ඔබගේ තුරුලේ ගිලී පරවු මලකී සුලගේ පාවු අහසත් කලුයි අකුණුත් පොදවි කඳුලේ පැටලී තනිවී සිතකට කලින් ඉරට වහින වැස්ස හවස මුලගෙන මතක අහුරු දුනා එදෙස. ඉතින් ෆයිනලි අපි සේල් එකට ආවා. දන්නවද? තමන්ගේ අය කියලා කියන්නේ පවුලේ අයටවත් නෑදෑයන්ටවත් නෙවෙයි. හදවතින්ම අපිට ආශිර්වාද කරන දුකකදී කරදරයකදී ඇත්තටම හයියක් වෙලා අපේ ළඟ ඉන්න මිනිස්සුන්ට. ඉතින් හේතු විරහිතවම හොඳ මනුස්සයෙක් වෙන්න try කරන්න ඕනි. මොකද ජීවිතයේ සමහර තැන් අසාධාරණ වුණාට කර්මය හැම වෙලාවෙම සාධාරණයි. ඉතින් හේතු ඕනේ. හේතු විරහිතවම හොඳ මනුස්සයෙක් වෙන්න. ඉතින් ඇයි දන්නවද මං එහෙම කිව්වේ? මං අර කලින් කිව්ව තාත්තගේ යාළුවා අපේ මේ අලුත් යාළුවව ගන්න සේල් එකේ අංකල් අන්න එයත් ඒ වගේ අපේ නෑදෑයෙකුත් නොවන පවුල කෙනෙකුත් නොවන හිත ලස්සන ආදරණීය මිනිසෙක්. ඉතින් දැන් අපි මේ හයිවේ එකේ ගෙදර එන ගම. මෙන්න මෙහෙම තමයි අපේ අලුත් සමාජිකයා ගෙදරට ආවේ. මහා ලොකු දේවල් වලට වැඩිය ලැබෙන පුංචිම දෙයට හරි ස්තුතිවන්ත වෙන්න පුළුවන් නම් මිනිසෙක් විදියට අපි සාර්ථකයි කියලා මම හිතනවා. ඉතින් මේ හැම දෙයක් වෙනුවෙන්ම ආදරණීය විශ්වයට ස්තුතියි.